හලෝ කොහොමද ඔයාලට කේන් ලයිෆ්ස්ටයිල් මගේ YouTube channel එකට ඔයාලා ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද අහස හරියම ලස්සනයි. ගොඩක් පැහැදිලි. වලාකුළු හැමත් තියෙනවා. ඉතින් මම අද ඔයාලත් එක්ක අරගෙන ආවේ මම දවසක ගත්ත කෑම. ඒ කියන්නේ මගේ උදේ කෑම එක. මම මේ දවසේ ගත්තේ හබල පෙති වලින් පිට්ටු එකක් හදලා. ඉතින් මේක හදාගත්තේ මම හබල පෙති කෝප්පයක් අරගෙන ඒක හොඳට බ්ලෙන්ඩර් කරගත්තා. බ්ලෙන්ඩර් කරගෙන ඒකට අවශ්‍ය ප්‍රමාණයට පොල් දාලා, ලුණු චුට්ටක් දාලා, වතුර දාලා ඒක සාමාන්‍යයෙන් අපි පිට්ටු එකක් හදාගන්න විදිහට වාෂ්පෙන් තම්බ ගන්න තමයි තියෙන්නේ. ඉතින් මේ දවසේ අපේ පුංචි කොල කැඳ හදලා තිබිලා ඒකත් ගෙනත් දුන්නා. ඉතින් මම ඒකෙන් ගොඩක් බිව්වේ නැහැ, චුට්ටක් බිව්වා. මොකද පොල් කිරි දාලානේ හදන්නේ. පොල් කිරි දාලා අපි සාමාන්‍යයෙන් ඩයට් එකේදී කැඳ හදාගෙන බොන්නේ නැහැ. කැලරි වැඩිනේ, වතුරෙන් තමයි හදාගන්නේ. ඉතින් මම ඒකින චුට්ටක් දීලා මේ පිට්ටු එක කන ගමන් මේ පිට්ටු එක ඔයගොල්ලොත් හදලා බලන්න, මේක ගොඩක් රසයි. ඉතින් මම ඔයාලට කිව්වනේ මට Glow and Grow YouTube channel එක කරන නංගිගෙන් පොඩි gift එකක් හම්බුණා කියලා. hair oil එක යාගේ. ඉතින් මම මේ hair oil එක ඔයගොල්ලොත් එක්කම ගාන්න ගත්තා. මම මේ ගාන දෙවනි දවස මං කොණ්ඩේ හොඳට ගැට කඩලා කොණ්ඩේ පීර ගන්නවා. මගේ දවසට කොණ්ඩේ මෙච්චර ප්‍රමාණයක් යනවා. සාමාන්‍යයෙන් මං දන්න විදිහට කෙස් ගස් 100ත් 150ත් අතර සාමාන්‍ය පුද්ගලයෙක්ගේ කොණ්ඩේ යනවා කියනවා. හැබැයි ඕනෑවටත් වඩා යනවා නම්, අහුරු පිටින් යනවා නම් අපි ඒකට බෙහෙත් ගන්න ඕන. ඉතින් මම hair oil ගාන්නේ මේ විදිහට තමයි. කොණ්ඩේ දෙකට බෙදාගෙන එක පැත්තකට පෝනියක් දා ගන්නවා. ඊට පස්සේ මම කොණ්ඩේ එකින් එක සෙක්ෂන් කරගෙන ඒකට තමයි හිස් කපලට වදින්න තමයි හොඳට ඔයිල් එක දාගන්නේ. අපි කෙස් වලට නෙමෙයි ඔයිල් එකක්, hair oil එකක් ගාද්දි දාන්න ඕන. අපි මේ හිස් කබලට, ස්කැල්ප් එකට තමයි අපි හොඳට මේ ඔයිල් එක දා ගන්න ඕන. දාලා අපි හොඳට ඇඟිලි වලින් මේක මසාජ් කරන්න ඕන. මම මේ විදිහට කොණ්ඩේ ටික ටික සෙක්ෂන් බෙදාගෙන මේ ඔයිල් එක හොඳට හිස් කබලට වදින විදිහට මේක මගේ මුළු ඔළුවෙම මම සම්පූර්ණ ගා ගන්නවා. ඔයාලට පේනවනේ මම මේ විදිහට තමයි මේක මගේ කොණ්ඩේට ඇප්ලයි කරන්නේ. අනිවාර්යයෙන්ම හැමදාම නැතත් සතියට දෙපාරක්වත් hair oil එකක් පාවිච්චි කරන්න. මොකක් හරි කමන්නේ, හොඳ බෙහෙත් ඔයිල් එකක්. ඉතින් මම සම්පූර්ණ ඔළුවට ගාගෙන මේ විදිහට උඩ ඉඳන් පල්ලෙහාට ඇඟිලි තුඩු වලින් හොඳට මසාජ් කරනවා. විනාඩි 5ක් 10ක් විතර මෙහෙම මසාජ් කරපුවාම ඇති. එතකොට හොඳට මේක අපේ හිස් කබලට මේ ඔයිල් ටික උරා ගන්නවා. මේ විදිහට උඩ ඉඳන් පල්ලෙහාට තමයි අපි මේක මසාජ් කරගෙන එන්න ඕන. විනාඩි 5ක් 10ක් විතර කරන්න මේ විදිහට. ඔයාලට මේ විදිහට ඇඟිලි තුඩු වලින් මසාජ් කරන්න අමාරු නම් මේ විදිහට පනාවෙන් පීරන්නත් පුළුවන්. ඒක ලේසි. උඩ ඉඳන් පල්ලෙහාට හොඳට පනාවෙන් පීරන්න. ඉතින් මම සාමාන්‍යයෙන් මේ විදිහට තමයි hair oil එකක් ඇප්ලයි කරලා මසාජ් කරගන්නේ. ඉතින් පැයක් විතර මේක සාමාන්‍යයෙන් ඔළුවේ තියන් ඉඳලා හොඳට මසාජ් කරලා මේක හොඳට ෂැම්පු ගාලා හොදලා අරින්න. ඕගොල්ලෝ ඔයිල් ට්‍රීට්මන්ට් එකක් කරන දවසට කන්ඩිෂනර් පාවිච්චි කරන්න එපා. මොකද ඒ ඔයිල් ගතිය අපේ කොණ්ඩේ තියෙනවා. ඒක නිසා ඕගොල්ලෝ ඊට පහුවෙන්ද දවසට කන්ඩිෂනර් පාවිච්චි කරාට කමන්නේ. එහෙනම් ඉතින් මම හිතනවා ඔයාලා මගේ මේ වීඩියෝ එකට කැමති ඇති කියලා. එහෙනම් ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් මම ඔයාලව හම්බ වෙන්න එන්න. බොහොම ස්තුතියි මගේ channel එකත් එක්ක එකතු වුණාට.